ඔබ දන්නවද සිහින ලෝකයේ තියැලක් කියන්නේ ඔබේ ජීවිතයට ගලායන නිමක් නැති වාසනාව සහ මානසික නිදහස පිළිබඳව ප්‍රබල සලකුණක්. ඔබ මෑතකදී හීනෙන් දියැලක් දුටුවා නම් එයින් කියවෙන්නේ ඔබේ ජීවිතයේ පවතින සියලු බාධා නිමා වෙලා ඔබගේ ජීවිතයට සුන්දර කාලයක් උදා වෙන බවයි. නමුත් පරිස්සම් වෙන්න. ඔබ දුටුවේ වේගෙන් ගලා එන සැඩපහරක් සහිත දියැලක්ද නැත්නම් සම්පූර්ණයෙන් නිසලව ගලා යන දියැලක්ද? මේ දකින විදිය අනුව ඒ පලාපලේ සම්පූර්ණයෙන් වෙනස් වෙන්න පුළුවන්. අද අපි කියන්නේ වීඩියෝ සම්බන්ධ පලාපල 12ක් සහ එහි ඇති මනෝද්‍යාත්මක රහස්. වීඩියෝවේ අවසාන වෙතින් බලන්න. මොකද දියැලකින් බිමට වැටෙනවා වගේ හීනයක් දැක්කොත් ඔබ වහාම කළ යුතු ප්‍රතිකර්ම ගැනත් අපි මෙහිදී විස්තර කරනවා. ආයුබෝවන් සිහින පලාපල ලෝකයට ඔබ සාදරයෙන් පිළිගන්නවා. සිහින පලාපල විද්‍යාවට අනුව දියැලක් කියන්නේ පිරිසුදු කිරීමේ සංකේතයක්. එයින් කියවෙන්නේ ඔබේ පැරණ තිබූ කරදර සියල්ල ඉවත් වෙලා අලුතෙන් ධනය හා සතුට ලැබෙන බවයි. හොඳයි. පළවෙනි සීනය. ඈතින් ලස්සන දියැලක් දැකීම. මෙහි අර්ථය තමයි ඔබේ බලාපොරොත්තු ඉතා ඉක්මනින් ඉටුවීමට නියමිත බවයි. ඔබට ලැබීමට ඇති දියුණුව දැන් ඔබ අසලටම පැමිණ ඇති බවට මේන් හැඟවෙනවා. මේ ඉතා සුබ සිහිනයක්. ඔබට නව ව්‍යාපාර රැකියා නැත්නම් විවාහය පිළිබඳව බලාපොරොත්තුවක් තියෙනවා නම් මෙවැනි සිහිනයක් දුටු පසු ඒ ඉතා ඉක්මනින් ඉටු වෙනවා. දෙවන සිහිනය දියැලකින් නෑම. මෙය ඉතාමත්ම සුබ සිහිනයක්. ඔබ කාලයක් තිස්සේ පීඩා විඳි රෝගාබාධයක් හෝ මානසික පීඩනයක් සම්පූර්ණයෙන්ම සුව වෙලා ඔබට අලුත් ප්‍රබෝධයක් ලැබෙනවා. මෙය ඔබගේ අතීතයේ තිබ්බ අඳුරු කාලප්‍රේතයක් නිමාවට පත් වෙලා ඔබගේ ජීවිතය අලුතින් නැවත පටන් ගැනීමට සිදුවෙන බව මෙයින් පෙන්නනවා. මේ ඉතා හොඳ පටන් ගැනීමක්. තුන්වන සිහිනය දියැලක ජලය රන්වන් පැහැයෙන් දැකීම. මේ මහා ධනයෝගයක් ඔබට නොසිතූ අයුරින් ව්‍යාපාර ජයග්‍රහණ හෝ දේපල වාසනා හිමි වෙන්න පුළුවන්. ඔබට පාරම්පරික දේපල නැත්නම් ව්‍යාපාරයේ ලොකු ජයග්‍රහණයක් ලැබීමට පුළුවන්. මේ ඉතා සුබ සිහිනයක්. හතරවන සිහිනය. ඔබ දියැලකින් බිමට වැටෙනවා සිහිනෙන් දුටුවොත් මෙය එතන සුබ සිහිනයක් නොවේ. ඔබ පරිස්සම් වෙන්න ඕන. ඔබට ගන්න හදිසි තීරණයක් නිසා ඔබ පසුබෑමකට ලක් වෙන්න පුළුවන්. එම නිසා මෙවැනි සිහිනයක් දුටු විට ඔබ දෙවරක් සිතන්න ඕන යම් කිසි දෙයක් කරන්න කලින්. පස්වන සිහිනය. පිරිසිදු පැහැදිලි දියැලක් දුටුවොත් මෙය ඊට සුබ සිහිනයක්. ඔබේ මනස ඊටාම නිර්වුල්ව ඇති බවත් ඔබ නිවැරදි දිශාව කරා යොමු වී ඇති බවත් මේන් පෙන්눔 කරනවා. ඔබ හරි මාවතේ ගමන් කරනවා කියන එකට පණවිඩයක් තමයි මේ වගේ පෙන්눔 කරන්නේ. හයවන සිහිනය. අපිරිසිදු හෝ මඩ සහිත දියැලක් දැකීම. මෙයත් එතරම් සුබ සිහිනයක් නොවේ. පවුලේ අසමගිය හෝ රැකියාවේ කරදර ඇති වෙන්න පුළුවන්. එමෙන්ම ඔබේ රහස් පිටතට යෑමට ඉඩ ඇති නිසා විශ්වාස අය පමණක් සමග ගනුදෙනු කරන්න. විශේෂයෙන් ඔබ ඇසුරු කරන්නම් පිළිබඳ සැලකිල්ලෙන් කටයුතු කරන්න. එමෙන්ම පවුලේ සමගිය රැකෙන ලෙස කටයුතු කරන්න. හත්වන සිහිනය. ඔබ දියැලක් පාමුල සිටගෙන ඉන්නව දුටුවොත් මේ ඔබට ලැබෙන මහා වාසනාවක්. ඔබට ළඟදී මහා ධන වාසනාවක් උදා වෙනවා. ඔබ එය පිළිගන්න සූදානම්ින් ඉන්න බව මේන් පෙන්눔 කරනවා. මේ ඊටාම සුබ සිහිනයක්. අටවන සිහිනය. ඔබ වියලුණු දියැලක් දැකීම. ඒ කියන්නේ වතුර ඉදිලා ගිය දියැලක් දැක්කොත් මේ අවධානය යොමු කරන්න ඕන සිහිනයක්. ඔබේ ආර්ථික ගැන සැලකිලිමත් වෙන්න ඕන. අනවශ්‍ය වියදම් පාලනය කරගෙන ජීවත් වෙන්න ඕන.
මොකද මෙවැනි සිහින දැක්කට පස්සේ ඔබට බොහෝ දුරට මුදල් වියදම් වෙන්න පුළුවන්. 9 වන සිහිනය දිය ඇල්ලකින් එතර වෙනම දුටුවොත් මේ ඊතා සුබ සිහිනයක් ඔබගේ ජීවිතයේ තිබූ ඊ타මත් අසීරු බාධකයක් ජයගෙන ඉදිරියට යන බව මෙයින් පෙන්눔 කරනවා. ඔබගේ විභාග ජයග්‍රහණ නැත්නම් ඔබගේ රැකියාව තිබුණු ජයග්‍රහණ ජයගෙන ඔබට සාර්ථකව ඉදිරියට යන බව මෙයින් පෙන්눔 කරනවා. 10 වන සිහිනය දිය ඇල්ලක් අසල ඔබ පෙම්වතා හෝ පෙම්වතිය සමග සිටිනව දුටුවොත් මේ ඊතා සුබ සිහිනයක්. ඔබගේ ආදර සබඳතාවල පවතින ගැටලු විසඳාගෙන ඉක්මනට විවාහය දක්වා යාමට හැකි බව මෙයින් පෙන්눔 කරනවා. මේ ඊතා සුබ සිහිනයක්. 11 වෙනි සිහිනය ඊතා උස දිය ඇල්ලක් දැකීම. මේ ඔබේ අරමුණු ඊතා ඉහළ බවත් ඔබට සමාජයේ ඉහළ පිළිගැනීමට ලැබෙන බවත් පෙන්වන සුබ සලකුණක්. මෙවැනි හීනයක් දැක්කට පස්සේ සමාජයෙන් ඔබට ගෞරවයට පාත්‍ර වෙන්න පුළුවන්. 12 වෙනි සිහිනය දිය ඇල්ලක ශබ්දයක් පමණක් ඇසීම. මේ ඔබට ලැබීමට නියමිත සුබ පණිවිඩයක් පිළිබඳව ඔබේ යටිසිත දෙන පූර්ව ඉගියක්. හොඳයි, මෙවැනි සිහිනය දැක්කට පස්සේ ඔබට ළඟදිම සුබ පණිවිඩයක් අහන්න ලැබෙනවා. හොඳයි, අපි දැන් බලමු සිහිනෙන් දිය ඇල්ලක් දැක්කොත් එහි මනෝවිද්‍යාත්මක පසුබිම. සාමාන්‍යයෙන් මනෝවිද්‍යාත්මක බැලුවම දිය ඇල්ලක් කියන්නේ ඔබගේ හැඟීම් සමුදායක් මුදා හැරීමක් වගේ දෙයක්. ඒ කියන්නේ ඔබ කාලයක් සිතේ සිර කරගෙන හිටි දුකක් හෝ පීඩනයක් දැන් ඉවර වෙලා ඔබ නිදහස් වෙමින් පවතින කාලයක්. එමෙන්න පිරිසිදු දිය ඇල්ල දකින්නවා කියන්නේ ඔබේ මනස සුවපත් වීමේ ක්‍රියාවලියක ඉන්නවා. දැන් එය අවසන් වෙන්න ළඟයි. ඒ කියන්නේ ඔබගේ මනස දැන් නිරවුල් වෙලා ඔබ අලුත් ජීවිතයකට පිය නංගනවා කියන එකට පණිවිඩයක් තමයි මේ මගින් දෙන්නේ. එමෙන්න සාමාන්‍යයෙන් ඔබ මෙවැනි දැන් මම ඉහත කිව්ව සිහින වලින් අසුබ සිහින තිබ්බා. එවැනි සිහිනයක් දුටුවොත් ඒ කියන්නේ බියකරු හෝ අපිරිසුද්ධිය ඇල්ල වගේ දැක්කනම් ඔබ බය වෙන්න ඕනේ නැහැ. ඔබ ඔබගේ ආගමික වතාවල් වලට නිරත වෙන්න. එමගින් මෙම සියලු දෝෂ ඉවත් කරගන්න පුළුවන්. හොඳයි. ඔබත් ළඟදී දිය ඇල්ලක් සිහිනෙන් දැක්කනම් ඔබගේ සිහිනය අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ දමන්න. මම ඔබගේ සෑම සිහිනයකටම පිළිතුරක් දෙන්නම්. වීඩියෝ ප්‍රයෝජනවත් කියලා හිතෙනවා නම් යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. සියලු දෙනාටම සුබ දවසක්.